සමහර අයට සංසාරේ පිනක් නිසා පින විශ්වාස කරනවා. පින විශ්වාස නොකරන අයට පොඩි කරුණු ටිකක් අපි සිහිපත් කරන්න ඕන. බලන්න අපි උපතින්ම අපි මනුස්ස ලෝකෙට එනවා. දැන් මේ අපි මනුස්ස ලෝකෙින් උපතින්ම අපි එක්කෙනෙක් කෙනාගේ මව් කුස වෙනස් වෙනවා. ඒකට මව් කුස තීරණය වෙන්නේ අපි පිනේ ස්වභාවයත් එක්ක තමයි. බලන්න සමහර යම් දරුවෙක්. ඒ කියන්නේ අපි යම් කිසි දෙයක් අරන් එනවා. අරන් එනවා. දැන් මෙන්නනේ සියල්ලම තියෙන බලය ධනය ඔක්කොම තියෙන ගෙදරක අම්ම කෙනෙක් ඉන්නවා. ඒ අම්මගේ කුසරේ දරුවෙක් ඉන්න අර සියල්ලම හිමිකරුවෙක් ඉන්න ඕනේ නැද්ද? ඒ හිමිකරුවෙක් ඉන්න පින අරන් එන්න ඕන නේද? බලයෙන් විය යුතු දෙයට දරුවට බලයෙන් උපකාර ටික ලැබෙනවා පහසුවෙන්. ඒක දුකට අයිති කාරණාවද සැපයට අයිති කාරණාවද? සැපයට අයිති කාරණාවක්. එහෙමයි. ධනයෙන් වෙන්න ඕන ටිකත් ලස්සනට ඉෂ්ට කරලා දෙනවනම් සැපයට අයිති කාරණාවක්. තව දරුවෙක් ඉන්නවා කිසිම දෙයක් නැති පවුලක ගෙදරට. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඒ සැපේ අවශ්‍ය දේ ලං වෙන්නේ නැහැ. පින කඩුවක් නෙමෙයි ඒක. පින කඩුවක් ඒක. ඉතින් මම මේකේ පින පොඩ්ඩක් විශ්වාස කරනවා අඩු වෙන. එහෙමයි.